සතෙක් සර්පෙක්ටවත් එන්න බැරි වෙන්න එලාම් එකක් දෙන හොරෙක් හතුරෙක් විතරක් නෙමෙයි සතෙක් සර්පෙක්ටවත් එන්න බැරි වෙන්න එලාම් එකක් දෙන ඇවිදින එලාම් එකක් ගැන තමයි අද මේ කියන්නේ. ගෙදරකට එහෙම නැත්නම් ආයතනයකට හොරෙක් හතුරෙක් ආවොත් හොයාගන්න එහෙම නැත්නම් එලාම් එකක් දෙන්න එලාම් සිස්ටම් තියෙනවා. හැබැයි සතෙක් සර්පෙක්ටවත් එන්න බැරි වෙන්න එලාම් එකක් දෙන හොරෙක් හතුරෙක් විතරක් නෙමෙයි සතෙක් සර්පෙක්ටවත් එන්න බැරි වෙන්න එලාම් එකක් දෙන ඇවිදින එලාම් එකක් ගැන තමයි අද මේ කියන්නේ. ඔයාලට මේ පිටිපස්සෙන් පේන්නේ ගිනි කුකුල්ලු. මෙයාලගේ මුල් සම්භාවය තමයි දකුණු අප්‍රිකානු රටවල්. ඉතින් ඒ වගේ රටවල් වලින් ඇවිල්ලා දැන් මේ ගිනි කුකුල්ලු කියන එක ගිනියා ෆවුල් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඒ ගිනියා ෆවුල් කියන එක මුළු ලෝකෙම පැතිරලා තියෙන හොඳ ව්‍යාපාරයක්. පළවෙනිම දේ තමයි මේ ගිනි කුකුල්ලුන්ගෙන් වත්තකට එහෙම නැත්නම් නිවසකට එක පැත්තකින් ඒගොල්ලෝ ගොඩක් කට්ටිය දැන් හදනවා මේක ආරක්ෂාවක් හැටියට. මොකද මෙයාලා ඇත්තටම අර මං කලින් කිව්වා වගේ ඇවිදින එලාම් එකක්. මෙයාලා කවුරු හරි ගෙදරට අමුත්තෙක් ආවත් සතෙක් ආවත් ටක් ගාලා මෙයාලා කෑ ගහලා එලාම් එක දෙන කෙනෙක්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පොඩි සර්පයි සත්තු සර්පයි වගේ උන් මෙයාලා ටීම් එකක් හැටියට එක්කහුවෙලා මේ අපිට එන්න දෙන්න නැතුව එහාට අපේ මේ තැනට එන්න දෙන්න නැතුව එයාලා පළව හරින්න පුළුවන් හැකියාවකුත් මේ ගිනි කුකුල්ලුන්ට තියෙනවා. අනිත් ප්‍රධානම දේ තමයි මේ ගිනි කුකුල්ලු හරීම ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ දකින්න සත්තුන්ට අපි සාමාන්‍යයෙන් කිසිම එන්නත් වර්ගයක් කිසිම බේත් වර්ගයක් ඒ කිසිම දෙයක් මේගොල්ලන්ට දෙන්න ඕනේ. මූලික පළවෙනි සත්‍යයකදී අපි මෙයාලා ටිකක් හොඳට බලාගත්තා නම් ඇති. එතනින් පස්සේ එයාලා තමන් අර සෙල්ෆ් සෆිෂියන්ට් කියලා කියන්නේ ඒ කියන්නේ එයාලම එයාලගේ දේවල් ටික හොයාගෙන කන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඊට පස්සේ හොඳ ඍතු දීමක් මේ රස්නෙට ඒ වගේ හැම තත්යකටම ඊටාම කර්කශක තත්වයන් වලට ඍතු දෙන්න විශේෂ හැකියාවක් මේ ගිනි කුකුල්ලුන් තියෙනවා. ඉතින් ලොකුම ප්‍රශ්නයක් තමයි දැන් කියමුකෝ සමහරව අපි කියනවා දැන් මේ වලගේ මේ එලාම් එක. ඉතින් සමහරලාට අපි මේක ටිකක් නගරබද්ධ තැනක වගේ හදනවා නම් මෙයාලගේ මේ එලාම් එක අපිට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මොකද මෙයාලගේ ඇත්තටම ටිකක් ഘോഷාකාරී. නමුත් සාමාන්‍යයෙන් ඉඩකඩක් තියෙන කෙනෙකුට මේ ගොවිපලක් කරන කෙනෙකුට මේ සත්තු තියාගෙන ඉන්න එකේ තවත් වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි අර මම බ්ලින් කිව්වා වගේ මෙයාලා පාලනය කරන්න. එහෙම නැත්නම් මෙයාලා කිසිම ලෙඩ රෝගයක් නැති ඉඳන් මෙයාලා වෙනුවෙන් ගත කරන්න තියෙන කාලය මෙයාලා වෙනුවෙන් අර ලෙඩ රෝගයක් දෙයි කියලා තියෙන ප්‍රශ්න ඒව මොනවක්වත් නැහැ. අනිත් එක තමයි මෙයාලගේ සාමාන්‍යයෙන් ඔයාලා වගාවක් එක්ක පාවිච්චි කරන දේ කියන්නේ වගා බිමක මේගොල්ලෝ පාවිච්චි කරනවා නම් සාමාන්‍ය අපි දැකලා තියෙනවා වගා බිම් වල ගම් කුකුල් පාවිච්චි කරනවා. නමුත් ගම් කුකුල්ලු කියන්නේ සාමාන්‍ය පහුරු ගාලා මේ අන්න ඒ වගේ සත්ත්ව කොට්ටාසියක්. ඒකට පහුරු ගාද්දී අපේ ඊටවල තියෙන වල මුල් ටික කැඩලා යනවා. අනිත් එක යාලා හැමතේම සමහරට භෝග වර්ග කන්න පුළුවන්. නමුත් මේ ගිනි කුකුල්ලු ගත්තාම මෙයාලගේ ප්‍රධාන ආහාරයක් වෙන කුඩා කෘමි සත්තු. දැන් අපි මැක්කු හරි නැත්නම් සාමාන්‍ය පොඩි සත්තු දලම්බුව අපේ වගාවට හානි කරන අපිට අනවශ්‍ය සත්තු ප්‍රමාණයක් ඉන්නවා. අන්න ඒගොල්ලන් ඉවත් කරගන්න මෙයාලා ගොඩක් හොඳයි. මෙයාලා සාමාන්‍ය වගාවට හානි කරන පැත්තෙන් ගොඩාක් අඩුයි. ඉතින් ඒකෙදි අපිට සාමාන්‍ය කුකුල් පාලනයක් කරනවට වැඩිය කං කුකුල් පාලනයක් කරනවට වැඩිය මේ වගේ ගිනි කුකුල් පාලනයක් කරන්න පුළුවන් නම් වගාවක් එක්ක. එතකොට වගාවත් ආරක්ෂා වෙනවා. අපිට අනිත් පැති වලින් සත්තුන්ගෙන් කෘමි සත්තුන්ගෙන් වගේ තියෙන ඒ පැති වලින් ආරක්ෂාවක් අපිට හම්බ වෙනවා. වගාවට මොන හරි සතෙක් සර්පෙක් ආව වුණත් ඒකට අවශ්‍ය කරන ඉලාම් එකත් මෙයාලම දෙනවා. ඉතින් ඒකෙදි ඕගොල්ලන් ඉදිරියේදී මොනාරි දැන් මොකද ගිනි කුකුල් පාලනය ලංකාවේ මන් දන්න තරමින් මහ පරිමාණය සිද්ධ වෙන්නේ. නමුත් අපේ ගොවිපලේ දැනට සත්තු 1000කට වැඩි ප්‍රමාණයක් අපි මේ විදිහට සත්තු ඉදිරි ක්‍රමයේ සහ අඩනීති ක්‍රමයට අපි මේක ඇති කරනවා. ඉතින් ඒකෙත් ඕගොල්ලන්ට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කවතරි ඇවිල්ලා කොහොමද අපි මේක කරන්නේ කොහොමද මේ සත්තුන්ව පාලනය කරගන්නේ මොකද මේගොල්ලන්ව තව ප්‍රශ්න කීපයක් තියෙනවා. මෙයාලා අපි එක තැනකට හුරු කරගන්නේ කොහොමද? මෙයාලා හවසට ආපසරයක් එයාලගේ කූඩුවට එන්න අපි කොහොමද හුරු කරගන්නේ? ඉතින් ඔය වගේ කාරණා රාශියක් දැනගන්න ඉගෙන ගන්න පුළුවන් අපේ ලෙස්ලි සැග්‍රෝ ආයතනයේ ලසාරෝ ගොවිපලට આવුත්. ඉතින් ඉදිරියේදී මේ ස්ථානයට එන්න ඇවිල්ලා බලන්න කොහොමද අපි මේ ගිනි කුකුල් පාලනය කරගන්නේ කියලා ඉගෙන ගන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේක දැනගන්න.